Inai. එච්චර වීඩියෝ ගන්න එපා. Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද vlog එකෙන් දවස් දෙකක අපි දෙන්නාගේ ඒ දවස් දෙක ගෙවුණු විදිහ තමයි ඉතින් මේ vlog එකෙන් ගේන්නේ. ඉතින් මේ දවස් ටිකේම husband නිවාඩු. මොකද එයාට මේ දවස් ටිකේ exam එකක් තියෙන හින්දා ඒකට නිවාඩු ගත්තා. ඒක නිසා දවස් 3-4ක් තිස්සම එයා ගෙදර ඉතින් ගෙදර හිටපු එකේ උදේ වරුවේ මමත් එක්ක මොකද මට බඩු වගේක් ගන්න තිබ්බා ගෙදරට ඒවත් ඔක්කොම අරගන්න මං එයාත් එක්ක ගියා එළවලු කඩේට ගන්න වැඩි එළවලු තිබ්බේ නැහැ ඒක නිසා අද මෙයා තමයි ඔක්කොම එළවලු ටික තේරුවේ මොකද මම වීඩියෝ කරන හින්දා කොහොමද මෙයාත් එක්ක ගියාම මේ ගත්තා වගේ එකක් තමයි තියෙන්නේ මොකද මේ කාලේ ගත කරන්න හරිම අමාරුයි මෙයාත් එක්ක මම නැත්තම් මේ කඩේට ගියාම මට ඕන වෙලාවට මට ටයිම් එක අරගෙන මම එළවලු තෝරගෙන එනවා මේක බෑ එහෙම එයාත් එක්ක එක කරන්න ඉතින් එයා පාඩුවේ යාගේ එළවලු ටික අරගත්තා මගෙන් අහන්න දෙන දෙයක් තියෙනවා නම් ඉතින් අහනවා නැත්තම් ඉතින් එයාට උවනාවක් තිබුත් එයා ඒව ටික ගන්නවා ඊට පස්සේ ඔහොමම එළවලු ටිකකුත් අරගෙන මලුත් ගත්තා මල් ගන්නත් ගියා මලුත් අරගෙන අද මල් තේරුවෙත් මෙයා තමයි මොකද මෙයාගේ මල් තේරීම ගත්තා වගේ එකක් තමයි තිබ්බේ ඉතින් මං අද ඒ වැඩේත් එයාට බාර දීලාම හිටියා තව මල් ටිකක් උස්සන් එනවා ගිහිල්ලා මේ අර මල් ටික මදි හින්දාද කොහෙද ඒව ටිකත් ඉවර කරගෙන අපි ඊට පස්සේ බිල් එකත් ගෙවලා ඉවර වෙලා ගියා තව වැඩ වගේකට අද කොහොම දවස් දෙකම මෑත් එක තමයි ගෙවෙන්නේ බලමු අපි කොහෙද යන්නේ කියලා වැඩකට ආවයි කිව්වේ එහෙම ලොකු වැඩකට නෙමෙයි ආවේ මට ඇඳුමක් ගන්න ආවේ කලින් දවසක මම ඔලකට ආවට පස්සේ මේ ෂොප් එකේ මම මේ ලස්සන ඇඳුමක් දැක්කා ඉතින් ඒක ගන්න තමයි මම මාව එක්කන් ආවේ කලින් කියලා තිබ්බේ මේ නිවාඩු දවසේ මම එක්කන් ගිහලා මට ඒක අරන් දෙන්න කියලා ඉතින් මේ එයාට මතක් වෙලා මේ එක්කන් ආවා මට මතක් වුණේ නැහැ ඉතින් ගවුම ගන්න යන්න මෝල් එකට යමු කියලා කිව්වා මේ යාටත් ඇඳුමක් ගත්තා ඇඳුම් අරගෙන ඊට පස්සේ අපි මේ දිනේ ගත්ත ගවුම ඊට පස්සේ ඔක්කොමත් ඉවර වෙලා අපි ගෙදර ගියා ගෙදර ගිහිල්ලා මං ටක් ගාලා ඒ බඩු ටික ගියපු එළවලු අනමනන් ටික ඒවා ටික ඔක්කොම මස් කරලා මල් හදන රාජකාරිය පටන් ගත්තා ඉතින් දැන් වල ඉතින් ඔය වගේ ලස්සනට ඉතින් මල් තියෙනවා. ඊට පස්සේ දවල්ට මම කෑවා. මම ඇවිල්ලා ඉවුවත් එක්ක ළමයි. The next day. ඊළඟ දවසේ උදේම ගියා ළමයි අපි ඩෙන්ටල් එකට මේ මෙයාගේ දත් ටික පෙන්නන්න
මගෙත් පෙන්වන්න ඕනේ කියලා එතනදී එයා කිව්වා. ඒ වුණාට එයා පෙන්නලා ආවට පස්සේ මම තීරණය කරා මම මගේ දත් ටික පෙන්නන්නේ නැහැ කියලා. මොකද දත් ගලවන්න මං හරි බයයි. ඒක නිසා. ඉතින් මෙතන සෑහෙන වෙලාවක් හිටියා. ඉතින් මම මෙයා එනකන් මේ දවස් ටිකේම මෙයා ගෙදර ඉන්න හින්දා මේ උදේ හැරෙනවා. ඉතින් මෙයාගේ එක එක වැඩවලට යන්න මේ දවස් ටිකේ මගේ නිින්දට හරිය බාධායි මෙයා නිසා. නැත්තම් ඉතින් මම 10ට වැඩ නැත්තම් ඉතින් මම 9ට 10ට තමයි ඉතින් හැරෙන්නේ. දැන් මේ දත් ටික පෙන්නලා ඇවිල්ලා තියෙන්නේ ළමයි මෙයාගේ මේ දත ගලවන්න කියලා තියෙන්නේ. ඉතින් දැන් ඒක ගැන මේ කියව ඉන්නේ. ડોක්ටර් මොකද කිව්වේ? ડોක්ටර් මොකද කිව්වේ? හොඳට පැනලා කරනාට චොක්ලට් කනවාට. ඊළඟ පාර මෙතනට එන්න මෙයාගේ දත ගලවන්න. ඩ්‍රයිව් කරනකොට ෆෝන් බලන්න එපා. අනේ ටෝන් එකෙන් පස්සේ එතෙන් සිට අපි දෙන්නගේ රණ්ඩුව ආරම්භ වුණා. මොකද මම කැමති නෑනේ මට මොන හරි කියනකොට කෑ ගහලා කියනවාට මම එයාට හැමදාම කියනවා ඒක. කෑ ගහන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් දවල්ට කන්න ගියා. කන්න ගිහිල්ලා ගෙවල් ගාවටම ගිහිල්ලා ආය මේ මෝල් එකට දාන්න කිව්වා. මේ මම ඒ වෙනකන් ඇත්තේ කතා කරේ නෑ. දැනුත් කතා කරන්නේ නෑ. කන්නේ මොනවද කියලා අහුවා විතරයි. ඔක්කො වෙන්ද කන එකම කනවා කියලා එච්චරයි. මට මල පැනලා හිටියේ මේ මං ආසරානේ මොන හරි දෙයක් කෑ ගහලා කියනවට මේ ඩ්‍රයිව් කරනකොට ෆෝන් එක බලන්න එපා. ඒක හරි. ඒක මම වැරදි තමයි. ඒ වුණාට ඉතින් කෑ ගහන්න ඕනේ නෑනේ. ඒක හිමීට කියන්න පුළුවන්. ඉතින් අනේ කෑවේ බිරියානි. එතන චීස් නාන් එක හරි රහයි. චීස් නානුත් අපි කෑවා. ඊට පස්සේ කාලා බීලා ඊට පස්සේ හොරෙනුත් බංගා. කාලා බීලා ගෙදර ගියා. ඊට පස්සේ මම හවස් වෙලා මේ මොන හරි කන්න හදන්න ඕනේ කියලා හිතුණා හවස. ඊට පස්සේ පාන් තිබ්බා ගෙදර. පාන් එක මම මේ එග් ටෝස්ට් එකක් වගේ හැදුවා හවසට කන්න කියලා. ඊට පස්සේ අයිස් කොෆි එකකුත් හැදුවා. ඒකේ හදන හැම වීඩියෝ එකම මම දාලා නැහැ. ඉතින් මේ නිකන් කැලි කැලි තමයි මම දාලා තියෙන්නේ. ඉතින් රණ්ඩුව තාමත් තියෙනවා. මම කතා කරෙත් නැහැ. යා කතා කරෙත් නැහැ. ඉතින් අයිස් කොෆි එකක් දීලා පානුත් කාලා එයාගේ පාඩුවේ ලැප්ටොප් බැලුවා. මම මගේ පාඩුවේ ටීවී එක බැලුවා. පස්සේ ලෑවෙද්දි එක හරි ගියා ළමයි. ජයග්‍රහණය මට හම්බුණා ළමයි රණ්ඩුවෙන්. ඉතින් කොහොමද ජයග්‍රහණය මට තමයි එයා කොහොමද දෙනවා නිකම්ම වා ගන්න කියලා. ඊට පස්සේ ගෙත්තනින් ඉවර වුණා. ඉතින් මේ හවස තාම මම මේ සෑන්ඩ්විච් එකට මේ බීටර් එක හදනවා. මම පොඩක් ගොම්බිරිස් ටිකක් වැඩියෙන් දැම්මා.
ඉවරයි. අයිස් කොෆිත් හදුවා. ඊට පස්සේ ඉතින් මම මේක මෙයාට ගිහිල්ලා දුන්නා. බලන්නකො වීඩියෝ එක. මම ගිහිල්ලා යනකොට මේ මගේ දිහා බලනවා හොරෙන්. එතකන් මේ බැලුවේ නැහැ. හොරෙන් බලනවා. පස්සේ මතක් වෙන්නේ නැති ෆෝන් එක වීඩියෝ එක දාලා තියෙන්නේ කියලා. ඉතින් අද vlog එක ඔච්චරයි ළමයි. අන්තිමට රාණ්ඩුවකින් තමයි ඉවර වුනේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි. මේ මාව මතක ඇතුව subscribe කරලා තියාගන්න. bye bye.